වැස්සක් තුරල්ලුනා නැද්ද මස්සිනේ කියලා වැඩක් නෑ. මහ වැස්සක් තුරල්ලුනා නැද්ද මස්සිනේ පැයකට හරි නිවන් ගියා නැද්ද මස්සිනේ කියලා වැඩක් නෑ. Hey මොකෝ මේ උදේ පාන්දර වියදම් වෙන කතාවක් නම් කතා කරන්න එපා. මූසලයි ඔය මූසලයි. එතකොට උදේට කන්න ඕනෙත් නැද්ද? කන්න ඕනේ. මොකා කොහමද? එහෙනම් පාන් ගෙඩියක් ගන්න සල්ලි දෙනවා. අපෝ සල්ලි ගන්නම් කතා කරන්න එපා. සල්ලි ගන්නම් කතා කරන්න එපා. මං අතට රුපියලක් හරි ගන්නකම් වියදම් කරන්න නැති විදිය තමසේ දන්නවනේ. එහෙනම් ඉතින් අද උදේට කන්න වෙන්නේ දංකුඩ තමයි. මරුනේ. අර ගහපල්ලේ වැටලා තියෙන පොල් ගෙඩියක් අරගෙන සම්බෝලයක් අදලා ගන්නවකෝ. අන්න එහෙමනේ ওই පිරිමහන්නේ මිනිස්සෙක් වුණාම. අනේ තමසට කියන කට හොඳයි බිම උලා ගන්න එක. වර්ෂසේ නේද බෝල මේ පැත්තට එන්නේ. මට හිතුණා මොනවද? මං දැනගත්තා. රෙද්දක් කතා කරන්නේ නැතුව කියහන්කෝ කියන මගුල. දැන් යන්න වෙලාවක් නෑ බං. කොහෙද යකෝ? ඔය බාරගත් වැඩේට මොන වැඩේටද යකෝ? ඇයි වැඩක් ලැබෙන්නේ නෙවෙයිද මාව හොයාගෙන ආවේ? රෙද්දක් කතා කරනවා. මටත් මේ වැඩක් නැතුව මමත් මේ විභාගات ඇවිදින්නේ. මං හිතුවා අදවත් මට හවසට කාලයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒතොගේ කාලෙ දෙන්න හිතන හොත් ලමුවට මොකද ඔය මේ ඉන්නේ අත ගහගෙන. එහෙනම් ඉතින් කොහොම ඉන්නේ කියන්නේ මට? අපෝ ඔහොම ඉන්නේ පොයි. මූසලයි. ඉන්නකොයි මම වගේ කෙලින්. මටත් තිබුණා තමස වගේ කෙලින් කරගෙන ඉන්න. අනේ මොකටද මගේ කට? අර ලින්දර මෝටරයක් අයි කරලා දෙනවා. මගේ කොන්ද කෙඩිත්තු ඉවරයක් නැහැ. අපෝ බෑ. ලයිට් බිල නගිනවා. ඔය පුරුදු විදියට මේ හිමින් අදිනවා ලින්දේ. ඉන්නවකෝ. එහෙනම් මං වලට දෑවැද්දට හම්බෙච්ච මගේ ඉඩම ගොස් කියලා හරි මම මෝටරයක් ගන්නවා. ඉඩම ගොස් තියන්න. යකෝ එතකොට පොලිය නගිනවනේ. සින්න උනත් කමක් නැහැ. මං සමන්ට කියලා අනිවාර්ය මෝටරයක් හයි කර ගන්නවා. අපෝ සමනයක් නම් කියන්නපා. ඒක මේ අර ඔරිජිනල් එකයි මේ ඔරිජිනල් එකයි දාන්න තියාගනි. අම්බෝ අනිත් එක මේ ඒක ඇඳන්නේ නෑ ඇඳුම. ඒකටත් අපිට ගෙවන්න වෙයි. හරි. එහෙනම් තමස කරලා දෙනවකෝ. හැබැයි හෙට වෙනකොට මේ වැඩේ නොකරුණොත් මම ගත්ත තීරණය වෙනස් කරන්නෙත් නෑ. හරි මැනිකේ. පොඩ්ඩක් ඉවසන්නකෝ. මම ඔය වැඩේ නියම වැඩකාරයෙක් ලව්ව කරලා දෙන්නම්. ආයේ කැත්තෙන් හරි පොල්ලෙන් හරි මිනිහා වැඩේ කරයි. ආයේ මුකුත් නෑ එල්ල කිරි වගේ වැඩේ දෙයි. කොහෙද යන්නේ? නෑ ගහන්නේ. මේ තියෙන්නේ. හලෝ. මෙහින් අරචත් ස්පීකින්. ඔහින් කවුද ස්පීකින් කරන්නේ? හලෝ. මේ වර්චස් මේ මම යකෝ ඉංග්‍රීසි කෑ දාලා කතා කරන්න එපා. අපිට එන්න තියෙන වැඩක් නැති වෙයි. යකෝ ඉංග්‍රීසි කෑල්ලක් දෙකක් දාපුවාම තමයි වැඩකාර වෙන්නේ. තෝ කට වහගෙන හිටු. හලෝ. මගේ ඉයර් එකට එකපාරටම හියර් නැතුව ගියා. දැන් ස්පීකින් කරන්න. යකෝ මම මේ ධනපාල මුදලාලි. අපේ ධනපාල මුදලාලි. සෝ ඉතින් මේ වර්චස්යෝ පොඩි වැඩක් කරගන්න තියෙනවා. පොඩි වැඩක් නෙමෙයි. ලොකු වැඩක් වුණත් නෝ ප්‍රොබ්ලම්. කියන්න මම ඉතින් වැඩනේ. නෑ බං ඒ හැටි කාර්යන්නේ නෑ පොඩි වැඩක් නෙමෙයි. ලොකු වැඩක් වුණත් අවුලක් නෑ. ප්‍රශ්නයක් කරගන්න එපා. වැඩේ කියන්නකෝ. ඔය බෝතල් පත්‍ර කඩේකට ගියා.
ගත්ත පරණ බැරල් එක. ඊළඟට හાર્ඩ්වෙයාර් එකට ගියා. ගත්ත අඩු ගන්නට තියෙන වතුර බටයක්. ඊළඟට මේ උඹ ගාව අර තියෙන්නේ පරණ මෝටර් තෝගයක්. ආන්නේ මෝටරයක් ගෙනාවා. හරි ලිඳ ගාව තිබ්බා ගත්ත බටේ ඉස්සරහෙන් ගැව්වා දැම්මා ලිඳට. අනිත් පැත්තට බටේ ගැව්වා කෙලින්ම අර බැරල් සඩියට ගැව්වා. එතකොට වැඩේ කම්මුතුයිනේ බං. මේ හැබැයි වැඩේ හෙටම කරගන්න ඕනේ හරිය. ආන්න කොස්ස මුදලාලි. ඇයි ඒ මොකද බං ඒ මොකද? මම මේ දැනුත් වැඩකට පොරොන්දු වෙලා ඉන්නේ. මොනවද මේ හරක කරන්නේ? ඕක ඔතනින් නෙමෙයි අනිත් පැත්තෙන් දාපන්. අනේ එහෙම කියලා කොහොමයි වර්චස්? හරි හරි. මුදලාලිගේ වැඩේ මං හෙට කොහොම හරි කරලා දෙන්නම්කෝ. මේ ඕයි හාන් තමසක වැඩ දෙන්න එනවා පරණ මෝටර් කබලකුත් උස්සගෙන පටියපන් කොල්ල මෙහෙන් අප්පා මේ ඇවිත් තියෙන්නේ. මේ ගෙනත් තියෙන්නේ පංකාද වතුර මෝටරේ. ආය මොනවද මුදලාලි මේ වයිටින් කුපිරි බඩු මම මයිර ප්‍රයාර කරේ. මේ ගෝලයද? ඕලයා මං වගේම වැල්ලෙක් තමයි. අනේ සිරියා. ඔව් කොල්ලා පොඩි එකා. සිරියාවේ බං. ආ ඔව්. පොඩි එකා. මොකෝ බං මේ බටේ එබිලා. ආය මුදලාලට කියන්න. මෝටරේ පවර් එක කියන්නේ ටැස් කරනකොටම බටෙත් තිබුණා. අම්මපා අම්මපා. අනුන්ගේ අම්මපා. ඒ බිලම තියෙන්නේ. මේ බිලම තියෙන්නේ. බං. මේ මෝටරේ ප්‍රෙෂර් එකේ හැටියට එතකොට මගේ බටෙත් ඇකිලෙයිද? ඇකලේද නැමේද බලන්න. ලිනට දාලම් බලමු. අම්මා තලීකට නේද? අවුලක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා. ගෙදර තියනවා නම් ලී කපණ්ඩගෙන ආපු කියතක් හරි වප්පියක් හරි ගෙනත් දෙන්නකෝ. මං වැඩේ කරන හැටි පෙන්නන්න. මේ ඔය කියත හරි පී හරි ගෙනල් දෙනවා මෙහාට. පද බොල මුදලාලිගේ කෑල්ල. හලෝ වර්ධ තමයි ස්පීකින්. මන් දන්නේ ස්පීකර් එකක් නෑ ඕයි හාන් අර මෝටරේ වතුර අදින්නේ නෑ අයියෝ හාමිනේ ඕක ඔය මොඩල් එකේ හැටි. ඔක හාමිනේට තේරෙන්නේ නෑ. ඔය ලිඳේ තියෙන බටේ කරමුලින් අල්ලලා හොඳට උඩ යට හොල්ලන්න. එතකොට වතුරේ ආ බටේ උඩ යට හෙල්ලුවාම වතුර එයිලු